ශුද්ධ යහන් තුන්වෙනි පරිච්ඡේදයේ 22 වන පදයේ සිට යොහන් බෞතිස්ත තවත් සාක්ෂි දීම. ඉන්පසු යේසුස් වහන්සේද උන්වහන්සේගේ ගෝලියෝද යුදා දේශයට පැමිණියෝය. එහිදී උන්වහන්සේ ඔවුන් සමග නැවතී සිට බෞතිස්ම කළසේක. යොහන්ද සාලීම් ළඟ වූ ඒනෝන් යන ස්ථානයෙහි බොහෝ වතුර තිබුණු බැවින් එහි බෞතිස්ම කරමින් සිටියෝය. මනුෂ්‍යයෝ ඇවිත් බෞතිස්ම කරනු ලැබුවෝය. මක් නිසාද යොහන්නේ වනතුරුම හිරගෙයි දමනු නොලැබුවේය. එකල යොහන්ගේ ගෝලය හා යුදෙවකුගේ අතරේ පවිත්‍ර වීම ගැන වාදයක් හටගත්තේය. එවිට ඔහු යොහන් ළඟට ඇවිත් රබ්බි, යෝර්දානයෙන් එගොඩ ඔබ සමග සිටියා වූද ඔබගෙන් සාක්ෂි ලැබුවා වූද තැනැත්තේම බෞතිස්ම කරන සේක. සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණිදී ඔහුට කීවෝය. යොහන් උත්තර දෙමින් මෙසේ කීවේය. මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්නට බැරිය. මම ක්‍රිස්තුස් නොවෙමි. නමුත් උන්වහන්සේට පළමුවෙන් එවන ලද්දෙමි මා කී බවට නුඹලාම සාක්ෂිකාරයෝය. මනමාලිය ඇත්තා මනමාලයාය. නමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝ සෙයින් ප්‍රීති වෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණ වී තිබේ. උන්වහන්සේ වර්ධනය වෙන්නත් මා අඩු වෙන්නත් ඕනෑය. ඉහළින් එන්නා වූ තැනැන් වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව භූමික දේ ගැන කතා කරන්නේය. ස්වර්ගයෙන් එන්නා වූ තැනැන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂි දෙනසේක. එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන් වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රා තබා තිබේ. මක් නිසාද? දෙවියන් වහන්සේ විසින් එවන ලද තැනැන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචන කතා කරන සේක. කුමක් හේන්ද? දෙවියන් වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොතෙන සේක. පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන්වහන්සේ අතට භාර දී තිබේ. පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතී.